හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ අලුත්ම SL Movie Mind YouTube channel එකට. ඔන්න ඉතින් අපි කියපු විදිහට Supernatural season 2 එකේ 6 වෙනි episode එකත් අරගෙන ආවා. කලින් episode එකේදී අපි දැක්කා ඩීන් හා සෑම් එකතු වෙලා තමන්ගේම අධිමානසික හැකියාව පාවිච්චි කරලා මිනීමරණ ඒ දාමඝාතයක කතාව අවසන් කරපු විදිහ. guys අද කතාවට යන්න කලින් ඔයගොල්ලන් Supernatural දෙවෙනි කතා මාලාවේ 5 වෙනි episode එක බැලුවේ නැත්නම් ඔය දකුණු අත උඩින් පෙනෙන කාඩ් එක ටච් කරලා අනිවාර්යෙන් ඒක බලන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ super TV series review බලන්න කැමති අපේ channel එකට එකතු වුණ අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා බහකින් තොරව වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු අද episode එක පැත්තට. අද කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා අපාර්ට්මන්ට් එකක ඉන්න තරුණ කෙල්ලෙක් තමන්ගේ කාමරේ ලයිට් එක දිගින් දිගටම නිවි දැල්වෙන එක ගැන කාට හරි ෆෝන් එකෙන් කියව ඉන්නවා කියලා. හැබැයි එයා දන්නේ නැහැ එයා ඉන්න තැන ලොකු අනතුරක් තියෙනවා කියලා. එයා හිමින් සෝෆා එකේ වාඩි වෙද්දිම ටේබල් එක උඩ සිවිලියමෙන් කළු පාට හුරු හරියට තාර වගේ දියර බින්දු වැටෙන්න ගන්නවා. ඒත් එක්කම බිත්තියස්සෙන් ඇහෙන හුරුන සද්දෙත් දරා ගන්න බැරි තරමට වැඩි වෙනවා. බය වෙච්ච මේ කෙල්ල සෝෆා එකෙන් නැගිටලා කාමරේ අනිත් පැත්තට යනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ තමන්ගේ ලයිට් එක දාන ස්විච් එක ඇතුලෙන් අර කළු පාට දියර හරියට උල්පතක් වගේ බිත්තිය දිගේ ගලාගෙන එනවා කියලා. මේ මොකක්ද කියලා බලන්න එයා හිමින් ස්විච් එකේ ඇනේ තියෙන ඒ පුංචි හිලට බිල බලනවා. හැබැයි ඒ පුංචි හිල ඇතුලෙන් තව කවුරු හරි කෙනෙක් එයා දිහා බලාගෙන ඉන්නවා. ඒ අඳුරු හිල ඇතුලෙන් මිනිස්සෙක් ගෑක් පෙනෙද්දී ඒ කෙල්ලට කරගන්න දෙයක් නැති වෙනවා. ඒ බයත් එක්කම එයා මුළු බිල්ඩින් එක දෙදරන්න මර හඬ දෙනවා. ඊළඟට අපිට පෙන්නනවා සෑම් සාඩීන් රෝඩ් හවුස් එකකින් එළියට වෙලා දෙන්නත් එක්ක පොඩි චැට් එකක් දාගෙන කාර් එකට නගින්න හදද්දිම රෝඩ් හවුස් එක ඇතුලෙන් කෑ ගන්න සද්දයක් ඇහිලා මේ දෙන්න ඇතුළට දුවගෙන යනවා. බලද්දි ජෝයි එලනොයි රණ්ඩු වෙනවා. ජෝට තනියම හන්ටින් එකකට යන්න අවසර ඉල්ලලා. guys මේ වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන් දාන like එක comment එක මගේ වීඩියෝ ඉස්සරහට කරගෙන යන්න මට ලොකු හයියක් වුණ නිසා. එහෙනම් අපි ආයෙත් එමු කතාව පැත්තට. මේ වෙලාවේ එක සැරේම ෆෝන් එක රින්නෙනවා. එලන් ෆෝන් එක ආන්සර් කරන්න යන අතරේ ජෝ සෑම්ටයි ඩීන්ටයි අර ෆිඩෙල්ෆියා ඇපාර්ට්මන්ට් එකේ කතාව. ඒ කියන්නේ පටන් ගන්නකොට පෙන්නපු අර කෙල්ල මැරුණු කේස් එක ගැන විස්තර කියනවා. ජෝ කියන්නේ ගත වුණු අවුරුදු 80 ඇතුළත තරුණ ලස්සන කෙල්ලෝ 6 දෙනෙක් මේ බිල්ඩින් එකෙන් අතුරුදහන් වෙලා තියෙනවා. මේ මිනිමරුම් සිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු 10කට 15කට සැරයක් නිසා පොලිසියට මේක රටාවක් අහුවෙලා නැහැ. ඩීන් අහන්නේ මේක ඇස්ද හොයාගත්තේ කියලා. එතකොට ජෝ කියන්නේ මේක යාමයි හොයාගත්තේ කියලා. අන්තිමේදී ලෙන් සහෝදරයෝ දෙන්නට කියනවා මේ කේස් එක බාර ගන්න කියලා. ඊට පස්සේ ලෙන් ජෝට කියන්නේ ජෝආනා බෙත් මේ පවුලට නැති වෙන දේවල් දැනටම නැති වෙලා ඉවරයි මට ඔයාවත් නැති කරගන්න බැහැ කියලා. ඇත්තටම එලන් කැමති නෑ ජෝ දඩේ මේ යනවට. කොල්ල දෙන්න හොරෙන් මර කෙල්ලගේ ඇපාර්ට්මන්ට් එක ඇතුළට ගිහින් EMF එකෙන් චෙක් කරනවා. එතන තියෙන ස්විච් එක ගාවට ලං කරද්දී සෑම්ට ලොකු සිග්නල් එකක් එනවා. එතනම අර කළු පාට තාර වගේ දීරේ දැකපු සෑම් ඒක එක්ටෝප්ලාසම් කියලා අඳුරු ගන්නවා. සෑම් කියන්නේ එයා මේ වගේ දෙයක් දැකලා තියෙන්නේ කිහිප සැරයක් විතරයි කියලා. ඒ වගේම මේ වගේ දෙයක් හදන්න නම් ඒ හොල්මන පට්ට තරහකින් ඉන්න ඕනේ කියලා කියනවා. මෙයාලා කොරිඩෝ එක දිගේ යනකොට කටහඬවල් වගේක් ඇහිලා මුල්ලකට වෙලා හැංගෙනවා. හැබැයි එන්නේ ජෝ කියලා මෙයාලා දකිනවා. එයා බිල්ඩින් මැනේජර් එක්ක කතා කර එන්නේ ඇපාර්ට්මන්ට් එක කුලියට ගන්න. ජෝ මැනේජර්ට කියනවා ඩීන්ව පෙන්නලා මේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. මෙයාලා අලුත් ජීවිතයක් පටන් ගන්න මේ කාමරේ ඕන කියලා කියනවා. ජෝ සල්ලි වගේක් දීලා ඒ කාමරේ යතුර මැනේජර්ගෙන් ගන්නවා. සෑම් සහ ඩීන් ආයුධ ටිකක් ලෑස්ති කරගන්න ගමන් ඩීන් අහන්නේ ජෝගේ අම්මා මේ ගැන දන්නවද කියලා. ජෝ කියන්නේ එයා ලියුමක් දාලාවා කියලා එයා වේගාස් වලට යනවා කියලා. ඒ වගේම ඇෂ් ලව්වා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා වේගාස් වලට යනකම් හොර හොඩුවාවල් හැදුවා කියලාත් කියනවා. එලෙන්ට සැකයක් ඇති නොවෙන්න. ඒ වෙලාවෙම ඩීන්ගේ ෆෝන් එක රින් වෙනවා. ඒ කතා කරන්නේ එලන්. එයා අහන්නේ ජෝ එයාලා එක්ක ඉන්නවද කියලා. ඩීන් නැත්තම කියන්න හැදුවත් ජෝ වෙනුවෙන් ඒක වහලා එයා ජෝව දැක්කේ නැහැ කියලා කියනවා. මේ බිල්ඩින් එකේ ඉතිහාසය ගැන හොයලා බලන ජෝ සහෝදරයන්ට කියනවා මේක 1924 දී මුලින්ම හදලා තියෙන්නේ ගබඩාවක් විදියට කියලා. ඒක ඇපාර්ට්මන්ට් එකක් කරලා තියෙන්නේ මීට අවුරුදු කිහිපයකට කලින්. ඊට කලින් එතන මොකුත් තිබිලා නැහැ. ඒ වගේම ගත වුණු අවුරුදු 82ක ඇතුළත කිසිම දරුණු මිනීමැරුමක් වාර්තා වෙලත් නැහැ. සෑම් හිතන්නේ මොකක් හරි සාපයක් වෙච්ච භාණ්ඩයක් නිසා මේ හොල්මන මෙතනට එන්නේ නැති කියලා. ඉතින් මෙයාලා තීරණය කරනවා බිල්ඩින් එකේ පුළුවන් හැම තැනක්ම පරීක්ෂා කරන්න. ඩීන් සාජෝ පළවෙනි තට්ටු දෙක පරීක්ෂා කරන ගමන් මේ දඩේම ගැන රණ්ඩු වෙනවා. ජෝ කියන්නේ එයාවම ඇමක් විදිහට පාවිච්චි කළොත් හොල්මන ඉක්මනටම අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. ඩීන් එකට පොඩි හිනාවක් දාලා කියන්නේ මම මේ කරගත්ත දේ ගැන දැන් දුක් වෙනවා කියලා. ඒ වෙලාවේ ජෝ ඩීන්ට කෙලින්ම කියන්නේ ගෑනුවයට මේ වගේ වැඩ බෑ කියන පිරිමි ආකල්ප ගැන යාට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. ඩීන් කියන්නේ
කියන්නේ ගැහැණු අයටත් මේ වැඩ කරන්න පුළුවන් ඒත් ආධුනිකයන්ට බෑ. මොකද ජෝට කිසිම අත්දැකීමක් නැහැ කියලා. ඩීන් හරියට එලෙන් වගේ ජෝට කියන්නේ මේ වගේ වැඩක් කරන්න කිසිම මිනිස්සෙක් කැමැත්තෙන් තෝරගන්නේ නැහැ. ඩීන් කියන්නේ ඔයාට ඔයා ගැන හිතන ඔයිට වඩා හොඳ ජීවිතයක් දෙන්න හදන අම්මා කෙනෙක් ඉන්න එක ගැන සතුටු වෙන්න කියලා. එයාලා දිගටම කොරිඩෝර් එක දිගේ ඉස්සරහට යනවා. ජෝ එක තැනක නැවතිලා වටපිට බලද්දී වාතේ පිටවන සිදුරෙන් අලු පාට සෙවල වගේ ඇඟිලි ටිකක් එළියට එනවා. ජෝ එකපාරටම හැරෙද්දී ඇඟිලි ටික අතුරුදහන් වෙනවා. ඩීන්ට හුරු පුරුදු ගඳක් දැනුණාත් ඒ මොකක්ද කියලා හරියටම මතක් වෙන්නේ නැහැ. මේ වෙලාවේ වාතේ පිටවන කවුළුව ගාවට EMF එක ලං කරාම එතනින් ලොකු සිග්නල් එකක් එනවා. ඩීන් එක ගලවලා ඇතුළට අත දාලා බලද්දී හිස්ක බලත් එක්කම ගලවුණු රන්වන් පාට කොණ්ඩ කෙස් ටිකක් එළියට ගන්නවා. එදා හවස තෙරේසා කියලා ගෑනු ළමෙක් එයාගේ ඇපාර්ට්මන්ට් එකට ආපු ලියුම් වගේක් කියව ඉන්නකොට එකපාරටම සිවිලිමෙන් අර කළු පාට දියර වැටෙන්න ගන්නවා. ලයිට් නිවි දැල් වෙනවා. එයා උඩ බලද්දී දකිනවා බිත්ති ඉරනවා වගේ. එයා බය වෙලා කෝල් කරන්න හැදුවත් ෆෝන් වැඩ කරන්නෙත් නැහැ. දොර අරගන්න හැදුවත් ඒකත් හිර වෙලා. එයා ආපහු එරෙලා බලද්දී උලන් කවුළු වෙන්න ආපු වතක් එයාගේ කකුල් දෙකෙන් ඇදලා ඇතුළට ගන්නවා. පහුවෙනිද උදේ ඩීන් සෝෆා එකේ නිදාගෙන ඉන්නකොට සයිරන් සද්දෙට හැරෙනවා. ජෝ කලින්ම ඇරිලා තව විස්තර හොයනවා මේ කේස් එක ගැන. එයා අතේ තියෙන පොඩි පීයක් කරකව ඉන්නකොට ඩීන් එයාගේ බෑග් එකකින් ලොකු පීයක් අරන් ජෝට දීලා කියන්නේ මේ කරකට වඩා හොඳට වැඩ කරයි කියලා. ජෝ එයාගේ පීය ඩීන්ට දෙනවා. ඒකේ කොටලා තියෙන්නේ WAH කියලා. ඒ තියෙන්නේ ජෝගේ තාත්තගේ නම. ඩීන් ඒ ගැන සමාව ඉල්ලනවා ජෝගෙන්. ඩීන් කියන්නේ එයාට වයස අවුරුදු 6 දී තාත්තා එක්ක මුලින්ම ඉලක්කයට වෙඩි තියන්න ගියපු විදිය. ජෝ කියන්නේ තාත්තා දඩේමකට ගිහින් ආපු හැම රෑම එයාලා පවුලක් විදියට ගොඩක් සතුටින් හිටපු හැටි. ජෝ කියන්නේ එයා මේ දඩයම් වැඩේ කරන්නේ එයාගේ තාත්තා වෙනුවෙන් කියලා. මේ වෙලාවේ සෑම් ඇවිත් කියන්නේ 2F ඇපාර්ට්මන්ට් එකේ හිටපු තිරේසා එලිස් කියන කෙල්ලත් ඊයේ රෑ අතුරුදහන් වෙලා කියලා. ඒ කාමරේ බිත්ති පළුදු වෙලා තියෙනවා. ඒ වගේම එතන එක්ටෝප්ලාස්මත් තිබිලා තියෙනවා. මේ වෙලාවේ ජෝ ෆොටෝ එකක් පෙන්නලා කියන්නේ මේ බිල්ඩින් එක එහා පැත්තේ කලින් තිබුණු හිරගයක් කියලා. ජෝ ඇෂ්ට කෝල් කරලා විස්තර අහනවා ඒ ගැන. ඇෂ් කියන විදිහට මේ හිරගයට කියන්නේ මොයමෙන්චින් හිරගය කියලා. ඒ කාලේ එතන එහා පැත්තේ පිට්ටනියේ මිනිස්සු 157ක් කෙල්ලලා මරලා තියෙනවා. ඒ මරපු ලයිස්තුවේ ඉන්නවා හර්මන් වෙබ්ස්ටර් මෙජෙට් කියලා නමක්. ඉතින් මෙයා තමයි ඇමරිකාවේ පළවෙනි සීරියල් කිලර්. එයාට හෝම්ස් කියලාත් කියනවා. එයාව 1896 මේ 7 වෙනිදා එල්ලලා මරලා තියෙනවා. එයා රන්වන් පාට කොණ්ඩේ තියෙන කෙල්ලන්ව ක්ලෝරෝෆෝම් පාවිච්චි කරලා මරලා තියෙනවා. ඒකයි ඩීන්ට අරගෙන ඇවිත් තියෙන්නේ. කලින් බිල්ඩින් එකේ ඉන්නකොට. ඩීන් කියන විදිහට එයාගේ මිනිය කොන්ක්‍රීට් ටොන් ගානක් ඇතුළට වෙන්න තමයි වලල්ලා තියෙන්නේ. මොකද එයා මැරුණට පස්සේ කවුරුත් එයාගේ සිරුරට හානි කරනවට එයා කැමති වෙලා නැහැ. සෑම් කියන විදිහට හෝම්ස් චිකාගෝ වල හදලා තියෙනවා ඇපාර්ට්මන්ට් එකක්. ඒකට කියන්නේ මර්ඩර් කාසර් කියලා. ඒක මිනි මරණ කම්මලක් වගේ. රහස් කාමර ඇසිඩ් වලවල් හැමදේම තිබිලා තියෙනවා. එයා බිත්තියස්සේ රහස් කාමර හදලා මිනිස්සුන්ව දහස් ගණනක් ඉර කරලා තියෙනවා. සමහරුන්ව හුස්ම හිර කරලා මරනවා, සමහරුන්ට කන්න නොදී මරනවා. පස්සේ තුන්දෙනාම යනවා මේ තැනට අර නැති වුණු තෙරේසාව හොයන්න. මේ බිල්ඩින් එකට. බිල්ඩින් එක ඇතුළේ එක තැනකදී ඒගොල්ලන් යන පාර ගොඩක් පටු නිසා එතනින් එහාට ඩීන්ට යන්න බැරි වෙනවා. ඒ නිසා ජෝ විතරක් තනියම යනවා ඒ පාරේ. එයා යද්දි බිත්ති දිගේ එක්ටෝප්ලාස්ම් ගලනවා දකිනවා. ඩීන්ට ජෝ කෑ ගහන සද්ද ඇහෙනවා ෆෝන් එකෙන්. ඊට පස්සේ කෝල් එක කට් වෙනවා. ඩීන් පහළ තට්ටුවට ගිහින් බිත්තිය කඩලා ජෝ හොයන්න හැදුවත් එයාට හම්බ වෙන්නේ ජෝගේ ෆෝන් එක විතරයි. ගයිස් ඉතින් අද කතාව ඉවර වුණාට පස්සේ ඕගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. දිගටම මේ විදිහේ මූවිස් රිව්යු බලන්න කැමති නම් අපේ SL Movie Mind YouTube channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලන් එහෙම කළොත් තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක recommend කරන්නේ. හරි අපි ආයෙත් දැන් කතාව පැත්තට. මුළු රෑම මෙයාලා බිත්තියස්සේ ජෝ හැව්වත් එයාව හම්බ වෙන්නේ නැහැ. ඔය වෙලාවේ එලන් කෝල් කරලා ඩීන්ට හොඳටම බයිනවා බොරු කිව්වට. ඩීන් කියනවා එලන්ට දැන් ඇත්තටම වෙලා තියෙන සිද්ධිය. ඩීන් එලන්ට පොරොන්දු වෙනවා කොහොම හරි ජෝ බේර ගන්නවා කියලා. එලන් කියන්නේ වින්චෙස්ටර් කෙනෙක් දුන්න පළවෙනි පොරොන්දුව මේක නෙවෙයි කියලා. එයා එක්මනින්ම ඩීන් ඉන්න තැනට එනවා කියලා කියනවා. මේ වෙලාවේ සෑම් දකිනවා මැප් එකේ තියෙනවා මේ බිල්ඩින් එකට සම්බන්ධ වෙච්ච පරණ කාණු පද්ධතිය. මේ දැන් එක්මනට දුවලා යනවා එතන පරීක්ෂා කරන්න. මේ වෙලාවේ ජෝ හැරෙද්දී එයා පොඩි ඉඩක හිර වෙලා ඉන්නේ. එයා දකිනවා තෙරේසාත් අනිත් පැත්තේ හිර වෙලා ඉන්නවා කියලා. මේ වෙලාවේ එක සැරේම හෝම්ස්ගේ හොල්මන ඇවිත් ජෝගේ කොණ්ඩේ නැදලා කෙස්මිටක් කඩාගෙන ඒ හොල්මන ඉතින් අතුරුදහන් වෙනවා. ආයෙත් ටිකට පස්සේ හෝම්ස්ගේ හොල්මන ආපහු ඇවිත් ජෝගේ කටවාලා හුස්ම හිර කරන්න හදද්දිම සෑම් සාඩින් එතනට කඩාගෙන වදිනවා. මෙයාලා හෝම්ස්ට ලුණු මිස්ටර් කරලා හදපු බුලට් වලින් වෙඩි තියලා කෙල්ල දෙන්නව බේර ගන්නවා. සෑම් තෙරේසාව එළියට යවනවා. ඒත් හෝම්ස්ව සම්පූර්ණයෙන් මල්ල ගන්න නම් ජෝව ඇමක් විදිහට පාවිච්චි කරන්න වෙනවා කියලා ඩීන් කියනවා. ජෝ එකට කැමති වෙලා එක තැනක වාඩි වෙනවා. හෝම්ස් ජෝ ගාවට එද්දිම ඩීන් සිවිලීමට වෙඩි තියනවා. එතකොට එතන තිබුණු ලුණු වටේටම හැලෙනවා. ලුණු වලල්ලක් ඇතුලේ හෝම්ස් හිර වෙනවා. මොකද ලුණු වලින් එහාට හොල්මන් වලට යන්න බැරි නිසා. පස්සේ ඩීන් කොන්ක්‍රීට් ට්‍රක් එකක් හොරකම් කරගෙන ඇවිත් අර කානුවට ඇතුල් වන සිදුරට කොන්ක්‍රීට් පුරවලා ඒක සීල් කරනවා. හෝම්ස්ගේ හොල්මනව ආයෙත් කවදාවත් එළියට එන්න බැරි වෙන්නේ. මේ වෙලාවෙම දැන්ට ඇවිල්ලා ඉන්නවා එලන්. ඊට පස්සේ හතර දෙනාම කාර්
කාර් එකෙන් ආපහු යනවා රෝඩ් හවුස් එකට. කාර් එක ඇතුලේ පට්ටම නිශ්ශබ්දතාවයක් තියෙන්නේ. කවුරුත් එලෙන් එක කතා කරන්න බයයි. රෝඩ් හවුස් එකට ආවම ඩීන් ආපහු එලෙන්ගෙන් සමාව ඉල්ලනවා. ජෝ හොඳට වැඩේ කළා කියලා ඩීන් කියනවා. ඒත් මේ වෙලාවේ එලෙන් ඩීන්ට බැනලා මෙතනින් යන්න කියනවා. පස්සේ එලෙන් සහ ජෝ වාද කරගන්නවා. මෙතනදී එලෙන් ඩීන්ගේ තාත්තා ගැන ජෝට දෙයක් කියනවා. පස්සේ ජෝ එකපාරටම තරහෙන් නැවිත් ඩීන්ට දැන්ම මෙහෙන් යන්න කියලා බයිනවා. බලද්දි ජෝගේ තාත්තා මැරිලා තියෙන්නේ ජෝන් වින්චෙස්ටර් එක දඩයමකට ගිය වෙලාවේ ජෝන් කරපු වැරද්දක් නිසාලු. ඒ නිසයි ජෝන් කවදාවත් එලෙන් ගැන ඩීන්ටයි සෑම්ටයි කියලා නැත්තේ කියලා කියනවා. පස්සේ ජෝ තරහෙන් එතනින් ඩීන්ට යන්න කියලා කියනවා. ඉතින් සුපර්නැචුරල් දෙවෙනි කතා මාලාවේ 6 වෙනි එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. මේ සුපර්නැචුරල් දෙවෙනි කතා මාලාවේ ඊළඟ එපිසෝඩ් එකත් මම ළඟදීම ඔබ වෙත ගෙන එන්නම්. ඉතින් අපේ SL Movie Mind YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ හොඳම TV series හරියටම review කරන ලංකාවේ එකම YouTube channel එක SL Movie Mind.